හලෝ කට්ටිය කොහමද? ඔන්න ඉතින් අපි අද ගෙනාවා කාලයකට පස්සේ වීඩියෝ එකක් ෆුඩ් රිවිව් එකක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සන්ඩේ ලයින් කියලා දිගටම කරන්න මේ වීඩියෝ එක. ඉතින් අද අපේ channel එකේ සන්ඩේ ලයින් එකට අපි ගෙනාවේ මොකද? රයිස් එකක්. ඔය දෙකල තියෙදර මේ අපි කොට්ටාව පැත්තට හයි ලෙවල් එකේ යද්දී කොයි වෙලෙත් දැනගෙන ඉන්න කඩයක් තියෙනවා. මොකද? රෙඩ් බෙල්. ඔයාලා දන්නවා හයි ලෙවල් රෝඩ් එකේ තියෙනවා මහල්වරාවේ හන්දියට එහෙයින් කොයි වෙලෙත් දැනගෙන ඉන්න හොඳ සේල් එකක් තියෙන කඩයක්. අපි කාලා තියෙනවා කලින් මොනවද රිවිව් එකට නාවා රෙඩ් බෙල් එකේ මික්ස් බාස්මති මික්ස් ෆුල් එක. ඒ බලමු කොහොමද කියලා. ඉතින් මික්ස් රයිස් එක උනේ රුපියල් 1500ක්. Ini rice ini. Ini rice kan. Ada. Ciri sih. Sose. Sose kami ya sose kami. Mana? Ciri sih. Pas ini. Iso ya. Mandalo. 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 Oh. Sose ya. Ciri ya. Kita ada sih lagi. Abi kan යන්නේ chili paste sauce පොඩ්ඩක් දාගෙන ඉස්සෙල්ලා බලමු sauce එක කොහොමද කියලා. සෝස් එක වරදක් නැහැ. හැබැයි ටොමැටෝ සෝස් වලට ආස කෙනෙක්ට මේ සෝස් එක හරියන්නේ නැහැ. පොඩි ස්පයිසි ගතියක් සහ සෝඩියම් මුල් ගතියක් එක්ක ස්පයිසි ගතියක් එක්ක තියෙන සෝස් එක. මට එපා. අනිවා චිකන් ඩෙවල් එකේ තියෙන සෝස් එක චිකන් ඩෙවල් එකේ සෝස් එක වගේ ගතියක් තමයි තියෙන්නේ. ඊට පස්සේ බලමු chili paste එක chili paste එක හොඳයි. ලොකු සැලකුත් නැහැ. ඊට පස්සේ රයිස් එක ගොඩක් එනවා. බලමු රයිස් එක. මේ රයිස් එක මෙන්න මේ වගේ තියෙන්නේ පොඩ සැර පාටට. බොඩි ස්පයිසි ගතියක් තියෙනවා. රස හොඳටම හොඳයි. මොකද අර තෙල් ගතිය අඩුයි. බොඩනේ ස්ටීම් රයිස් වගේ ස්ටීම් රයිස්ම නෙමෙයි ඒ වුණාට. හැබැයි තෙල් ගතිය අඩුයි සෑහෙන්න. බාස්මති එක හොඳට තියෙනවා. බලමු ඉස්සෙක් කාලා. ඉස්සෝ එක රසයි ලුණු හැම ගානට තියෙනවා. බ්‍රවුන් කලාට රයිස් එකට දාන මස් වල ලුණු ගතිය ඇත්තෙම නැහැ පමණක් තැන්වල. චිකන් එකත් හොඳයි.
බැල්ලෝ හොඳයි සොසේජ් එකත් හොඳයි මාළු එකත් හොඳයි ඔක්කොගෙම මේ අර මස් එකෙන් ලුණු ගතිය ගාන්න තියෙනවා වැඩිත් නෑ අලුත් නෑ ඉතින් ඕක වෙන්නේ නැති කඩේට ඉතල සෙනගින් හේතුවනේ අපි පොල්නේ යනවා වගේ. ඔව් අපිට කැම ගම්බෙන්න ගියා විනාඩි 25ක් වගේ එයාලා කියනවා ගන්න වෙනවා නම් කලින් කෝල් කරලා එන්න කියලා දැන් කන්න තියෙන්නේ කරලා දෙන්න. යතර මස් නම් මේ හොඳට තියෙනවා හැම කටකටම හැපෙන මස් තියෙනවා රෙඩ් බෙල්ලගේ සෝස් එක මෙයාට සෙට් නැහැ අන්න ලොකුව බලන්නේ නැහැ අනිත් ඔක්කොම ලකුණු 100න් 100 දෙන්න පුළුවන් 10න් 10යි සෝස් එක නම් 10න් 10ම දෙන්න අමාරුයි මෙහෙම අපිට සෙට් නැති වුණාට තව ගේට සෙට් වෙන්න පුළුවන් ඒක Yeah. ඉංගුරු හැපෙනවා හැපෙන ඔක්කොම ඉංගුරු කෑල්ලක් හැපුණා මම දන්නේ ජින්ජර් පේස්ට් එක පොඩ්ඩක් තල්ලා දැම්මම ඒ ඉංගුරු කෑල්ල හැපෙන්නේ නැතුව තියෙන තිබ්බා ඔන්න එහෙනම් අපේ සන්ඩේ ඩයින් පළවෙනි වීඩියෝ එක රෙඩ් බෙල් එකේ මික්ස් ෆුල් මික්ස් රයිස් ෆුල් එකක් 1500යි අට්ටන් 1500 වටිනවා ඔක්කොම සෙට් සෝස් එක විතරයි පොඩ්ඩක් අවුට් ගානස්සේ ගානට වටිනවා සාමාන්‍යයෙන් හොඳට කන දෙන්නට කන්න ඇති සාමාන්‍ය කන නම් 3 දෙනෙක්ටත් ඇති කියලා හිතෙනවා ලොකු දෙන්නයි පොඩි එකෙන්ට වගේ ඇති එහෙනම් ඊළඟ සතියේකට තව රිවිව් එකක් හම්බෙමු ජය වේවා Look at him.